නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුගතෝ බුද්ධාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානන්ති. සද්ධාවන්ත පින්වත්නි, අද අපි සුවිශේෂ මාතෘකාවක් මේ තෙසැත්ත ඥාන සරල වශයෙන් සිදු කරන මේ සාකච්ඡා මාලාවේදී සිද්ධ කරන්නට තමයි සූදානම් වෙන්නේ. අද මාතෘකාව තමයි මාර්ග ඥානය. මේ මාර්ග ඥානය අපි පුළුවන් තරම් ප්‍රායෝගික ජීවිතයේ ඉඳලා සම්බන්ධ කරලා තේරුම් ගමු. එහෙම නැතුනොත් ටිකක් යාන්ත්‍රිකව මේ කාරණා විස්තර කරන්න ගියාම පැහැදිලි කරගන්න අමාරුයි අලුත් කෙනෙකුට. මාර්ගය කියන එක අපි මුලින්ම සරලව අර්ථ දක්වලා තේරුම් අරගමු. මාර්ගය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග අවස්ථාව. මොකද ලෝකෝත්තර මාර්ග අවස්ථාව කියලා කියන්නේ කියලා වහම එකම එක චිත්තක්ෂණයක් කාලය වේලාව අරගෙන අපේ හෘදය වස්තුව ඇසුරු කරගෙන ඇතිවෙන හිතක් ඒක. ඒ වෙලාවේදී සිත නිරුද්ධ වෙනවද නැද්ද? මාර්ගඵල ලබන අවස්ථාවේදී ලෝකෝත්තර අවස්ථාවේදී සිත නිරුද්ධ වෙනවද නැද්ද? මොකද වෙන්නේ? නැහැ, සිත නිරුද්ධ වෙන්නේ සාමාන්‍ය පරිදි පවතින සිතක් නෙමේ වුණාට සිත පවතිනවා. ඒකේ විශේෂත්වය තමයි මේ අපි පටිසම්භිදා මග්ගයේදී ඉගෙන ගන්න. තෙසැත්ත ඥානයේදී මෙතන විස්තර කරන දුබතෝ වුට්ටහානය කියලා දෙයක්. මම ඒක වචන වලට ගිහිල්ලා ගැඹුරින් කියන්න යන්නේ නැහැ. එතනදී කියන සරලම තේරුම තමයි අපේ හිතේ අපි ඒකට කියනවානේ සේරණ භාෂාවෙන් නිවන් දකින අවස්ථාව කියලා. ඒතර අපි නිවන් දකින අවස්ථා හතරක් තියෙනවා. එතකොට මේ අවස්ථා හතර ගැන තමයි මේ කියන්නේ. එතකොට නිවන් දකින අවස්ථාවන් වලදී වෙනදා කයෙන්, වචනයෙන්, සිතින් වෙන වැරදි තියෙනවානේ. එතකොට ඒ වෙන වැරදි කොහොමත් අපි භාවනා කරන්න පටන් ගත්තට පස්සේ වෙන එක අඩු වෙනවා. ඒක තමයි හැටි. නිවැරදි වෙනවා, පිරිසිදු වෙනවා. තව අපි අපේ ජීවිතේ ඍජු වෙනවා. අපි කුසලය තුල තව ශක්තිමත් වෙනවා. එතකොට එහෙම වෙන්න සිත ගොඩාක් පිරිසිදු වෙලා, සිත සෑහෙන දමණය වෙලා අතිශයින්ම අර උපදාන යකඩ ගෝලයක් වගේ දෙයක් තියෙනවා නම් ඒක උපදාන දිස්න දෙන්න ගන්නවා. අන්නේ දිස්න දෙන ගොඩාක්ම දිස්න දෙන අවස්ථාව හැටියට තියෙන පළවෙනි අවස්ථාව තමයි මේ සෝවාන් වෙනකොට කියන අවස්ථාව. ඊළඟට ওই විදිහට රහත් වෙනකන් අවස්ථා හතරක් තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම හිත අපි මේ ලෝකේ වෙනදාගත් කෙලෙස් අරමුණු වලින්, ඒ වගේම තමයි අපි අපේ හිතේ හටගන්න නරක, කිලිටි, පිරිසුදු නැති, අපිටත් අනිත් අයටත් නරක විපාක ගෙනල්ලා දෙන සිතුවිලි තියෙනවනේ. අන්න ඒවා මේ නිවන් අවබෝධ කරගන්න වෙලාවේදී, මාර්ග අවස්ථාවේදී ඇති වෙන්නේ නැහැ. විශේෂය තමයි ඒ වෙලාවේදී ආයම නැවත සමහර කෙලෙස්, නරක සිතුවිලි, නරක සිතුම් පැතුම්, නරක පුරුදු, නරක ආශාවන් මේවා ආයේ කවදාකවත් ඉපදෙන්නේ නැති විදිහට සුද්ධ කිරීමක් එනවා. අන්න ඒ සුද්ධ කිරීමේ අධීර එහෙම නැත්නම් දෙපැත්තක් මේ පටිසම්භිදා මග්ගපාළියේ මේ ඥානයේ යටතේ කියනවා. තෙසැත්ත ඥාන විස්තර කරනකොට ඒක තමයි දුබතෝ වුට්ටහානය කියලා කියන දෙකකින් නැගිටීමක් සිද්ධ වෙනවා. ඒ නැගිටීම තමයි කිව්වේ කෙලෙස් සහ ස්කන්ධ වලින් නැගිටිනවා කියලා. ඒ ගැන අපි ඉදිරියේදී ගැඹුරින් කතා කරනකොට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට අර මාර්ගඵල අවස්ථා හතරටම අදාළව එක කෙලෙස් ඒ කෙලෙස් එක්ක එකතු වෙලා එයාගේ කණ්ඩායමේ
සමාජික වෙලා ඉන්න අය උපදින එක ඇති වෙන එක යට කරලා සිත නැගිටිනවා. ඒක තමයි කියන්නේ වුට්ටාණය කියලා. වුට්ටාණය කියලා කියන්නේ නැගිටිනවා. ඒ නැගිට්ටවීම කරන ප්‍රධාන නායකයෝ ටික කවුද? ආරෂ්ඨාංග මාර්ගයේ ඉන්න අංග 8 දෙනා. ඒ අංග 8 දෙනා එකම ශණයක නැගිටලා එක පෙළට අත්වැල් බැඳ ගන්න එකම අවස්ථාව තමයි මාර්ග අවස්ථාව. සරලව තේරුම් ගන්න මේක. අවස්ථාව හරිම ගැඹුරුයි. කතා කරන්න කරුණු ගොඩක් තියෙනවා. නමුත් සාරාංශ කරලා පෙරලා පුළුවන් තරම් අවශ්‍යම කොටසක් හැටියට කීවොත් මෙය වැදගත් වෙනවා. ඒ මාර්ගාංග 8 දෙනා එකම වෙලාවේ හැමතිස්සෙම එකටම උපදින්නේ නැහැ. අපි ඇත්තටම විපස්සනා කර කර භාවනා කර කර හිත ගොඩාක් ගැඹුරට වැඩිච්ච වෙලාවල් වලදීත් ඔය 8 දෙනාම එකට නැහැ. 5 දෙනත් එක්ක ඒ කියන්නේ සම්මා දිට්ඨි ආදී මාර්ගාංග එක්ක තියෙන 8 දෙනාගෙන් 5 දෙනෙක් ඉන්නවා ඒ දෙනවා එකටම. හැබැයි ඔය විරති කියලා 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා එයාලා හැමතිස්සෙම එකට උපදින්නේ නැල්ලු. ඒක උපදින්න නම් මාර්ග ලෝකෝත්තර අවස්ථාවක්ම වෙන්නට ඕන කියනවා. ඒ වෙලාවේ විතරලු ඒ වැඩේ වෙන්නේ. 8 දෙනාම එකට ඉන්නේ. ඒ හින්දා සාමාන්‍ය වෙන වෙලාවකදී ඔය අර කෙලෙස් වලින් නැගිටීම කියන දේ සම්පූර්ණයෙන්ම ආයෙම උපදින්නේ නැති විදිහට නැගිටීමක් වෙන්නේ නැහැ. අපි ඔය කම්පා වෙනකොට ඊළඟට අපිට භාවනා කරන්නට ඕනේ. අනිත් රහතන් වහන්සේලා ගැන අහනකොට අනේ අපිටත් නිවන් දකින්න තිබ්බනම් හොඳයිනේ. මේ සසරේ නැවත නැවත අපාය යන්න වෙනවා. මේ දුක අහනකොට අපිට හිතෙනවා මේ අපිටත් මේ මාර්ගේ යන්න ඕනේ මේක කරගන්න ඕනේ කියලා හිතෙනවා. හිතුණට ඒ හිතෙන වෙලාවේ හොඳ බලවත් කුසල හිතක් උපදිනවා. මහාන වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, අපිත් කොහොම හරි මේ වැඩපිළිවෙල තුල යන්න ඕනේ කියලා හිතෙනවා. හැබැයි හිතුණට ඒ වෙලාවේ ඔය 8 දෙනාම එකට අත්වල බැඳ ගැනීමක් වෙන්නේ නැහැ. විපස්සනා කර කර ඉස්සරහට එනකොටත් හැමතිස්සෙම ඔය එකම ඔය 8 දෙනා අත්වල බැඳගත් අවස්ථාවක් එන්නේ නැහැ. කිසිම වෙලාවක එන්නේ නැහැ. එන පළවෙනි වෙලාව තමයි මේ නිවන් අවබෝධ වෙන වෙලාව. ඒ කියන්නේ මාර්ග අවස්ථාව. ඒ නිසා ඒ කාරණාවන් ඔය විදිහට හරි නිශ්චිතව පැහැදිලිව තේරුම් අරගමු. ඉදිරි කරුණු පැහැදිලි කරගන්න ලැබෙනවා තව ඵල ඥානය ගැන. මේ මාර්ග ඥානයත් එක්කම යන ඥානයක්. අපි ඒකෙදි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ කාරණාවන් වලට සමාන්තරව කියපු ඔය කරුණු අපි ඉදිරි ඒ ඊළඟට කතා කරන ඥානයත් එක්ක කතා කරමු. එතකොට තව චුට්ටක් මම පැහැදිලි කරලා දෙන්නම් මේ ඥාන දෙකේ සම්බන්ධතාවය කොහොමද කියලා. එහෙනම් අද දවසට මේ මාතෘකාවට අපි මේ කරුණු වලින් සෑහීමකටපත් වෙමු. ඉදිරි සාකච්ඡාවේදී සියලු දෙනාටම කරුණු දැනගන්න සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් නවතිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.